2010 වර්ෂයේ දෙසතිය සංගරාවක් මේ පිටකවරේ දැක්කොත් එහෙම මාල්නී ෆොන්සේකා මහත්මිය ඉන්නේ සිහින ලෝකයේ සැබෑ රංගනය කියලා මේකට දාලා තියෙන්නේ. ඒ දාපු කෙනා ඉන්නවා අජිත් ගලප්පත්ති මහත්තයා. ඔබට තියෙනවා තව ඔව් මම මේ ඔකටක සටහන් ගන්නවා. මේ අපේ කාලේ එකක් නේ මම ඊට කාලේ අපි පාසල යන කාලේ මේ මාල්නී ෆොන්සේකාගේ කවරේ කතාව ගිහිලා තියෙනවා 1983 මේ මාල්නීගේ ගරු රංගනය කියලා. මේක හරි විශේෂයි මේකේ තියෙන්නේ මේ මාල්නී ෆොන්සේකා මහත්මිය එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂණ අරමුදලේ ළමයි වෙනුවෙන් ලංකාවේ ළමයි වෙනුවෙන් මේ ස්වේච්ඡා සේවිකාවක් විදිහට ඇය සේවය කරන්න මේ බැඳුණු කතාවක්. ඉතින් මේවා අපි දන්නේ නැති කතා. ඔව් ඉතින් මේ මම කියන්නේ මේ වගේ කතා මේවා දැත්තන මේ වගේ ගණනාවක් තියෙනවා. අය මේ ස්වේච්ඡාවෙන් මේ දේශපාලනය කරපු. ඒක තමයි අයගේ නිලියක් විදිහට කළ යුතුව තිබුණු සහ අය කැමති වෙලා හිටපු දේශපාලනය. ඉතින් පස්සේ කාලෙක මේ දේශපාලන ලෝකයට අය සම්බන්ධ වෙලා යම් මේ පාර්ලිමේන්තුවට ගිහලා ඒවයි කාරණා තියෙනවා. ඒක මම හිතන්නේ ඇගේ නිලි ජීවිතයට යම්කිසි හානියක් වුණා කියලා මම විශ්වාස කරන්නේ. නමුත් අය දැන් රජින කියලානේ කියන්නේ. මම හිතන්නේ රජින කියන නම ඇයට මේ කුඩා වැඩි සහ නොගැලපෙනවා කියලා මතයක මං ඉන්නේ. හේතුව තමයි වෙන වචනයක් අපි හොයාගන්න ඕනේ. අය දැන් මිය ගිහිල්ලා නිසා රජින කියන වචනේ මේ අපේ තියෙන අර බොහොම අර හරි සම්ප්‍රදායික මේ රජවරුන්ගෙන් පැවතෙන අපි රාජත්වයට එක්ක බැඳිච්ච මේ ඒවනේ හොයාගෙන යන්නේ. ඔය සිනමාවෙත් රජවරු ඉන්නවා, සක්විති රජවරු ඉන්නවා, එක ඒ රජවරුන් හදන්න මේ මාල්නිව පාවිච්චි වුණා කියන තැනක අදහසක් මගේ තියෙනවා. ඒ කියන්නේ දැන් ගාමිණී ෆොන්සේකා කෙනෙක් නෑ මාල්නී නැත්තම්. විජේ කුමාරතුංග කෙනෙක් නැති වෙන්න තිබ්බ මාල්නී නැත්තම්. සමහරට සනත් ගුණතිල කෙනෙක් නැති වෙන්න තිබ්බ මාල්නී නැත්තම්. මේ පිරිමින් විසින් මේ පිරිමි සමාජය විසින් තීන්දුව කරන මේ රජවරු ඒ තමන්ගේ රාජත්වය පාවිච්චි කරන දේශපාලනෙත් එහෙමයි. දේශපාලනෙත් විවිධ රජවරු ඉන්නවනේ පහුගිය කාලේ. මේ රජවරු මේ මාල්නී කියන මේ ඉතාම පිරිසුදු සහ ඉතාම ප්‍රබල ප්‍රතිරූපය පාවිච්චි කරනවා තමන්ගේ රාජත්වය තියාගන්න කියලා මම හිතන්නේ. ඒ හින්දා ඇය ගැන අපි කතා කළ යුතු එයා ගැන හොයන්න ඕනේ විෂයන් යටපත් වුණා කියන තැනක් මතිනේ රජින කියන වචනේ ඇයට ගැළපෙනවා දෝ කියලා අපි හිතන්න ඕනේ හෙට ඉඳලා. මොකද හෙට ඉඳලා නෑනේ. ඇගේ ශරීරයවත් නෑ. ඉතින් මං හිතන්නේ ඒ සම්ප්‍රදායික යෙදුම් අපි වෙනස් කරන්න ඕනේ. ඇයගේ රංගනය මීට වැඩිය පරිශීලනයට ලක් වෙන්න ඕනේ. විශ්වවිද්‍යාලවල සිනමා උගන්වන මේ විශාල මේ ආයතන තියෙනවා, විශ්වවිද්‍යාල තියෙනවා. මාල්නීගේ රංගන චිත්‍රපට 150ක්. ඒ චිත්‍රපට 150 ඉස්සෙල්ලා නාට්‍ය නිකම් බැලුවොත් එහෙම දැන් මේ වගේ දැන් මේ ආවාස ඔය ආදරේ මේ සමරු කලාපය දැන් මේකත් එක්ක සංසන්දනය කරොත් එහෙම නිදාණය දැන් එහෙම් පිටින්ම මේ චලිත දෙකක් මේ චිත්‍රපට දෙකක් නේ. දැන් මේ දෙකේම අය තමයි මේ වැඩේ ගෙනියන්නේ රංගපාන්නේ. එතකොට මේ චිත්‍රපට දෙකේම ගාමිණී ෆොන්සේකා ඉන්නවා. මේ දෙකේම ගාමිණී ෆොන්සේකා ඉන්න මාල්නී තමයි ගෙනියන්නේ. අනිත් පැත්තෙන් දැන් බඹරුවයිත් වගේ චිත්‍රපටියක්. බඹරුවයිත් වගේ චිත්‍රපටිය අපි හඳුන්වන්නේ ධර්මසේන පතිරාජ අතිශයින්ම ප්‍රබලම දේශපාලන චිත්‍රපටි ඉතින් ලංකාවේ. ඒක මේ ලංකාවේ හදපු විශිෂ්ටම චිත්‍රපටි මේ 10 අතරටත් මේ චිත්‍රපටිය තියෙනවා. දැන් බඹරුවයිත් වගේ චිත්‍රපටියක විජයත් එක්ක රඟපාන්නේ. එතකොට එතනත් ඉන්නේ මාල්නී. අනිත් පැත්තෙන් දැන් එයා දැන් ලොකු ළමෙක් වගේ චිත්‍රපටියක්. දැන් මෙහෙම බලාගෙන ගියාම දැන් සිරිපාලා හරන් ඇමරිකා අපි දැන් ඉස්සර දර්ශන දැක්කා සිරිපාලගේ බිරිඳට රංගපාන්නේ මේ ඇත්ත චරිතයකට පනපවන්නේ මේ මැය. දැන් මෙහෙම දිගින් දිගට ගියොත් එහෙම දැන් අනිත් පැත්තෙන් රවින්ද්‍ර රන්දනියගෙත් මේ රජින වෙනවා එක වෙලාවක. රවින්ද්‍ර වෙනම යුගයක්. රවින්ද්‍ර රන්දනියගේ චිත්‍රපටි විශාල ප්‍රමාණයක මේ රවින්ද්‍ර රන්දනියව මතු කරන්න සහ ඒ චරිත මතු කරන්න හේතු වෙන්නේ මාල්නී. මම හිතන්නේ අර රජින කියන කතන්දරයට වැඩිය වෙන තැනක අය තියන්න ඕනේ කියන අවධානය තියලා තමයි මම ආසයි එහෙම තැනකට මාල්නීව අපි හෙට ඉඳලා ඇය හොයාගෙන යන්න උත්සාහ කරනවා නම් මේ සිනමාව ගැන වග කියන විශ්වවිද්‍යාල වෙන්න පුළුවන්, විද්‍යාර්ථීන් වෙන්න පුළුවන් හොයන දැන් ඇයගේ අපි දකින මේ දවස්වල Facebook වල ඇගේ රූපේනේ තියෙන හැමතැනම ඈත් එක්ක ඡායාරූප ගත්ත කලාකරුවෝ විශාල ප්‍රමාණයක් ඈත් එක්ක ඡායාරූපයක් ගැනීම පවා තමන්ගේ වීරත්වය මතු කරන්න පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඈත් එක්ක ඡායාරූපයක් ගන්න එකත් මේ ලොකු කමක්.
හරි. එතකොට අනිත් පැත්තෙන් දැන් මලගෙදර ගිහිල්ලා පවා අපි දකිනවා ෆොටෝ ෂූට් වෙනවා. මේ ෆොටෝස් ගන්නවා. ඉතින් ඒවා ඔක්කොම මේ මං හිතන්නේ ඇය රැජිනක් කියනකට වැඩිය වෙන නමක් හොයාගන්න ඕනේ කියලා මං හිතන්නේ. රැජින කියන වචනේ සුදුසු නෑ ඒට. ඊට වැඩිය වෙන තැනක් අලුත් එකක් දාමු. අලුත් එකක් දාමු. දාන්න. නෑ අපේ වෙන්නේ රජ සහ රජින. අපේ ඉදුම් වල අපේ ඉහළම තත්ත්වය නිරූපණය වෙන රජ. ඒකේ ස්ත්‍රීලිංග වචන රජින. මම හිතන්නේ අපේ ඉදුම් වල එතනින් එහාට අලුත් වචනයක් මං කියන්නේ රජවරු ලංකාවේ රජවරු රජ වෙන්න මාල්නියෝ පාවිච්චි කරා කියලා මං කියන්නේ. හරි.